සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් විවෘත කර ඇති තවත් රැකියා පුරප්පාඩුවක රැකියා විස්තරයක් ගැන තමයි මේ වීඩියෝ එකකින් අද කියන්නේ. ඉතින් එයාලගේ ප්‍රොකියුමන්ට් මැනේජර් රැකියා තනතුර සඳහා බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. බඳවා ගැනීමේ සුදුසුකම් වශයෙන් බාහිර අයදුම්කරුවන්ට UGC විසින් පිළිගනු ලබන තනතුරේ විශේෂ ශේෂ්ත්‍රයට අදාළ මූල්‍ය කළමනාකරණය, ගිණුම්කරණය, මූල්‍ය සැපයුම් සහ සැපයුම් දාම කළමනාකරණය, බීකොම්, රාජ්‍ය පරිපාලනය, ව්‍යාපාර පරිපාලනය හෝ වෙනත් ඕනෑම උපාධියක් පිළිබඳ උපාධියක් සහ පළමු උපාධිය ලබා ගැනීමෙන් පසු තනතුරට අදාළ ශේෂ්ත්‍රයේ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තියෙන්න ඕනේ. අභ්‍යන්තර සුදුසුකම් වශයෙන් අයදුම් කිරීමේදී ඉහත මා සඳහන් කළ පරිදි බාහිර අපේක්ෂකයන් විසින් සපුරාලිය යුතු සුදුසුකම් සපුරා තිබීම හෝ තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයේ කනිෂ්ඨ කළමනාකරු කාණ්ඩයේ තනතුරක අවම වශයෙන් අවුරුදු 5ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කළ තියෙන්න ඕනේ. අයදුම් කිරීමේදී වයස් සීමාව වශයෙන් අවුරුදු 22කට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුය. වෙනත් සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනේ. තනතුරේ රාජකාරි හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතුය. විශිෂ්ට සදාචාරාත්මක චරිතයකින් යුක්ත වෙන්න ඕනේ. ඉතින් මේ රැකියා පුරපාඩුව සඳහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම් නොවැම්බර් මාස 24 වන දින හෝ ඊට පෙර අයදුම් කරන්න. මේ රැකියා පුරපාඩුවට අදාළව අයදුම් කිරීමේ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා දැන්ම findy.lk වෙබ්සයිට් එකේ jobs category එකට විසිට. ඒ වගේම මේ වගේ job vacancies ගැන තව තවත් දැනගන්න දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.